තෙරුවන් සරණයි සියලු දෙනාටම. අපි කල්පනා කළා ඔබට තවත් වටිනා තොරතුරු රැසක් ලබා දෙන්න. ඇත්තටම මේකත් අපි කියන්න ඕනේ මේ ලබා දෙන තෛලයත් විශේෂ වෙන අවස්ථා කිහිපයක් තියෙනවා. මේ ඕනම තෙලකින් ප්‍රතිඵල ගන්න පුළුවන් අවස්ථා තියෙනවා. දැන් අපි උදාහරණයක් ගමුකෝ. අපි හිතමු විශේෂයෙන්ම ග්‍රහ බලපෑම් එක්ක රවිගේ මාරු සිද්ධ වෙනවා. එන්න මේ අවස්ථාවල අපට හෙන රාජ්‍ය තෙලෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒකේ සිද්ධාන්ත ක්‍රමවේද ඕන තරම් තියෙනවා. හැබැයි අපි ඒව පැහැදිලිවම සුදුසු අයට පමණයි කියලා දෙන්නේ. එතකොට මම අද තීරණය කළා මේ වසරකට එක අවස්ථාවක් තමයි උදා වෙන්නේ. අපි හැමෝම දන්නවා මහා ශිව රාත්‍රිය. මේකට සමහර කෙනෙක් බයින්න පුළුවන් ශිව රාත්‍රිය වෙනුවෙන් මේ භික්ෂූන් වහන්සේ නමක් වශයෙන් මේ කරන ක්‍රියාවලිය හරිද කියලා. ඇත්තටම මේ අපි කියලා දෙන දේ ඔබ හොඳට ඇහුම්කන් දෙන්න. පළවෙනියෙන් කියන්න ඕනේ මේ සෑම තෛල වර්ගයකටම බැඳෙන සහ ආශිර්වාද ලැබෙන දෙවි කෙනෙක් ඉන්නවා. ඒකෙදී විශේෂයෙන්ම ශිව දෙවියන්ගේ ආකර්ෂණය දැඩි ලෙස ලැබෙන තෙල් වර්ග කීපයක් තෛල වර්ග තියෙනවා. ඒ අතර මහා ශිව තෙය්‍යෝරු තෛලය කියන්නේ ඇත්තටම ශිව දෙවියන් සම්බන්ධවම කියවෙන තෙලක්. ඔබට පැහැදිලි වෙනවා ඒ තෛලයේ නම තුලම ඒ අර්ථකථනය තියෙනවා. මහා ශිව තෙය්‍යෝරු තෛලය. මෙන්න මේකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ඔබට පෙබරවාරි මාසයේ 15 වන දින. මේක කොහොමද ගන්නෙ කියලා අපි පැහැදිලි කරලා දෙනවා. මොකද මේ කියන ක්‍රමයට මේ සුබ මුහූර්තයෙන් අපි වෙලාවක් දෙනවා. ඒ වෙලාවට ඔබ අපි කියන දේ දින 7ක් නොකඩවා කළොත් ඔබට ඒ ශිව දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි ඒකෙන් සොබහදාමී ආශිර්වාදය ලැබෙනවා. දෙවියන්ගේ ආකර්ෂණ ශක්තිය ලැබෙනවා. ඔබේ තියෙන ග්‍රහ දෝෂ දුරු වෙනවා. සමහර විට ඔබේ නිවස ව්‍යාපාරයේ තියෙන ලැබීම් වල අවහිරතාවයක් තියෙනවා නම් ඒවා දුරු වෙලා යනවා. එහෙමනම් අපි ඊළඟ වැඩසටහනේදී ඔබට කියලා දෙනවා පෙබරවාරි මාසයේ 15 වන දින මහා ශිව රාත්‍රියට අප විසින් සැකසූ සුබ මුහුර්තයකින් මෙන්න මේ මහා ශිව තෛලයෙන් පහනක් පත්තු කරනු ඒ නැකතට දින 7ක් ඔබට සියලු සම්පත් උදා වේ. සෞභාග්‍ය ආකර්ෂණය ධන ආකර්ෂණය ලැබීම ඇති වේ කියලා පොතපතේ සඳහන් වෙනවා.